ඔන්න අපේ අම්මාද දෙනවා අපිට කිරි හදනවා. What? පැසයිද? මොන්න පුළුවන්ද? හොඳට උඩට අල්ලලා වක් කරන්න ඕනේ. එම්මද? කාලා ගන්නකො. අද ඉරිදා දවසක්. ඉතින් අද අපිට ලෙක්චර්ස් නැහැ. අපි බලමු අද දවස අපි කොහොමද ගත කරන්නේ කියලා. මේ ටිකම වැස්සා නේද තමයි ටිකක් හොඳට ඉර බායලා තියෙනවා. ඉතින් සබරගම කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා ඔයාලා හැමෝම දන්නානේ. ඉතින් අපි ලස්සන බලන ගමන් ටවුන් එක පැත්තට ගිහිල්ලා අපේ පොඩි වැඩ ටික වගේක් තියෙනවා. ඒ ටිකත් කරගෙන එමු. ලයිට් එක නිවරෙන්න තිබ්බේ. අප්සරා කොහෙද යන්නේ? මේ දැන් ආවා අපි ජූස් එකක් බීලා යන්න. හවස් වෙන්න කලින් අපි ඉක්මනට ආයි හොස්ටල් එකට යමු. අපි ආවා අඹ කඩන්න අඹ කඩන්න අඹ කඩන්න. අපි ආවා අඹ කඩන්න හොස්ටල් වත්තේ. සබරගමුවේ සිසුන් දෙනෙක් ගලි වලකට වැටි. ඔය ඉතින් අපි දැන් හොස්ටල් එකට ඇවිල්ලා චුටක් වෙලා ඉඳලා හොෂේකුත් තාගෙන ඉන්නේ. මේ වෙලාවට අඹච්චාරුවක් කන්න තිබ්බනම් කොහොමද කියලා. ඉතින් අපි ටක් ගාලා ගියා. අඹ කඩන්න. අඹ ලොකුවට පැහිලත් නැහැ. හැබැයි අච්චාරු දාන්න පුළුවන් ප්‍රමාණයට ටිකක් පැහිලා තිබ්බා. ඉතින් අපි අඹ කඩන්න ආවා. ඉතින් මගේ වීඩියෝස් බලලා හොස්ටල් වල ඉන්න ළමයි, බෝඩින් වල ඉන්න ළමයි ඉන්නනම් පාඩම් කරනම ඇරෙන්න ඔයාලා ෆ්‍රී ටයිම් එක එන්ජොයි කරන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිටත් දැනගන්න, බලන්නටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඇවිදලා කරලා චරුත් කාලා
අපි හවස් වෙද්දී වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පැය 3-4ක් විතර අපි එක දිගට වැඩ කරා. ඊට පස්සේ අපි සින්දු කිව්ව කට්ටියත් එක්ක එකතු වෙලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද නිවාඩු දවස ගත වුණේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම අදට කියන්නේ නම් අදකාරිය පෙකොන් මුල් වලට වඩා මල් පෙති